Microsoft Word 2010 වල අලුත් ෆීචර් එකක් තියෙනවා. ඒ තමයි text effect add කර ගැනීම. මේ පාඩමේදී මම කියලා දෙන්නට යන්නේ Microsoft Word 2010 වල text effect apply කරගන්නේ කොහොමද කියලා. මුලින්ම මම මෙතෙට text එකක් ලබා ගන්නවා. එතනදී මම MS project කියලා ලබා දෙනවා. ඊට පස්සේ මම කරන්නේ මේ ටෙක්ස්ට් එක සිලෙක්ට් කරලා මෙතනදී මම ෆොන්ට් එක වෙනස් කරනවා. ඉස්සෙල්ලාම හොඳ පේන ෆොන්ට් එකක් මම ලබා ගන්නවා. ඊට පස්සේ මෙතනදී මම සයිස් එක ටිකක් වැඩි කර ගන්නවා. සයිස් එක 48ක් විදිහට වැඩි කරගෙන ටෙක්ස්ට් එක බෝල්ඩ් කර ගැනීමකුත් කර ගන්නවා. හරි. මෙතනදී අපිට ටෙක්ස්ට් එක සිලෙක්ට් කරලා ටෙක්ස්ට් ඉෆෙක්ට් ලබා ගන්නට පුළුවන්. ඔයගලන්ට පේනවා ඇති මෙතනදී text effect icon එක තියෙනවා. මේක මම ක්ලික් කරාම මෙතනදී drop down list එකක් පැමිණෙනවා. මෙතනදී අපිට Word 2010 වලින් ලබා දීලා තියෙන text effect මෙතනදී ලබා ගන්නට පුළුවන්. මෙතනදී අපි mouse එක මේ text effect එකක් උඩට ගෙනිච්චාම ඔයගලන්ට පේනවා ඇති අපි select කරගෙන ඉන්න text එක මේ විදිහට වෙනස් වීම සිදු වෙනවා. මෙතනදී මම මේ text එක ටිකක් පල්ලහැට ගන්නම්. එතකොට අපිට හොඳට දැක ගන්නට පුළුවන් සිදුවෙන වෙනස්කම කොහොමද කියලා. නැවතත් මම මෙතනදී text effect icon එක උඩ ක්ලික් කරනවා. ඊට පස්සේ මම මේ විදිහට mouse එක ඒ text effect එක උඩට ගෙනියනකොට ඔයගලන්ට පේනවා ඇති අපි select කරන හිටිය text එක මේ විදිහට වෙනස් වීම සිදු වෙනවා. මෙතනදී මට කැමති text effect එක ලබා ගන්නට පුළුවන්. මෙතනදී ඒ අදාළ text effect එක උඩට mouse එක මේ විදිහට අරන් ගිහිල්ලා ක්ලික් කිරීමෙන් අපිට ඒ text effect එක මේ විදිහට අපි select කරන හිටිය text එකට apply කර ගන්නට පුළුවන්. අපිට යම් මේකින් මේ අපි ලබාගත් text effect එක වෙනස් කර ගන්න අවශ්‍ය නම් නැවතත් මේ text එක select කරලා මේ විදිහට නැවතත් මේ text effect icon එක උඩ ක්ලික් කරලා මෙතනදී වෙන effect එකක් ලබා ගැනීමෙන් අපිට අලුත් effect එකක් වෙනස් කර ගන්නට පුළුවන්. මෙතනදී අපිට text effect වල තවත් option තියෙනවා. අපි බලමු ඒ option වෙනස් කරගන්නේ කොහොමද කියලා. මෙතනදී නැවතත් මම text එක මේ විදිහට select කරනවා. ඊට පස්සේ නැවතත් මේ text effect icon එක උඩ click කරනවා. එතකොට ඔයගලන්ට පේනවා ඇති මෙතනදී පහලින් තියෙනවා outline කියලා. මේ list එකෙන් අපිට අපි select කරන text එකට outline එකක් add කර ගන්නට පුළුවන්. මෙතනදී outline කියන command එක ළඟට mouse එක ගෙනිච්චාම මේ විදිහට තව list එකක් පැමිණෙනවා. මෙතනදී අපිට color එක මොකක්ද කියලා තෝරගන්නට පුළුවන්. මෙතනදී color එක ලබා ගැනීමට අවශ්‍ය නම් ඒ color එක click කිරීමෙන් අපිට මෙතනදී color එක apply කර ගන්නට පුළුවන්. මෙතනදී ඔයගලන්ට පේනවා ඇති මේ select කරන හිටිය text එකට outline එකක් එකතු වෙලා තියෙන්නේ. නමුත් මෙතනදී ටිකක් ඒක අපිට දැක ගන්නට අමාරුයි. නැවතත් මම මෙතනදී text එක select කරනවා. ඊට පස්සේ අපිට අවශ්‍ය නම් ඒ outline එකේ size එක වැඩි කර ගන්නට පුළුවන්. මෙතනදී කරන්න තියෙන්නේ මේ weight කියන කොටසින් outline එකේ size එක මේ විදිහට වැඩි කර ගන්නට පුළුවන්. මෙතනදී point වලින් අපිට size එක ලබා දීලා තියෙනවා. ඒ size එක අපිට මෙතනදී click කිරීමෙන් ලබා ගන්නට පුළුවන්. ඒ වගේම තවත් මෙතනදී අපිට shadow එකක් අවශ්‍ය නම් ලබා ගන්නට පුළුවන්. මෙතන මේ shadow කියන list එක ළඟට mouse එක ගෙනිච්චාම අපිට shadows මේ විදිහට ලබා දීලා තියෙනවා. විවිධාකාර shadows. මෙතනදී ඒකක් උඩට mouse එක මේ විදිහට ගෙනියනකොට ඔයගලන්ට පේනවා ඇති අපේ මේ select කරන හිටිය text එකට මේ විදිහට shadow එකක් apply වීම සිදු වෙනවා. අපිට මේ අවශ්‍ය shadow එක ලබා ගැනීමට උවමනා නම් ඒ shadow එක උඩ click කිරීමෙන් අපිට ඒ shadow එක apply කර ගැනීමට පුළුවන්. මෙතනදී මම වෙන text effect එකක් ලබා ගන්නවා. ඊට පස්සේ මම නැවතත් මෙතනදී shadow කොටසට යනවා. එතකොට අපිට දැක ගන්නට පහසුයි කොහොමද shadow එක එන්නේ කියලා. ඔයගලන්ට පේනවා ඇති මෙතනදී perspective shadows අවශ්‍ය නම් මෙතනදී මේ විදිහට ලබා ගන්නට පුළුවන්. මෙතනදී මේ අදාළ අපිට අවශ්‍ය shadow එක උඩ click කිරීමෙන් ඒ shadow එක මේ text එකට මේ විදිහට පහසුවෙන් add කර ගැනීමට පුළුවන්. ඒ වගේම අපිට මෙතනදී
මේ අපි සිලෙක්ට් කරන ඉන්න ටෙක්ස්ට් එකට රිෆ්ලෙක්ෂන් එකක් අවශ්‍ය නම් ඇඩ් කර ගන්නටත් පුළුවන්. මෙතනදී මේ රිෆ්ලෙක්ෂන් කියන කොටසින් අපිට ඒ අදාළ රිෆ්ලෙක්ෂන් එක ලබා ගන්නට පුළුවන්. ඊට කලින් මම මෙතනදී ෂැඩෝ එක ඉවත් කරලා දානවා. මෙතනදී no shadow කියන තේරීම ලබා ගැනීමෙන් අපිට ෂැඩෝ එකක් ලබාගෙන දිනනවා නම් ඒ ෂැඩෝ එක ඉවත් කරලා දාන්නට පුළුවන්. නැවතත් මම මෙතනදී රිෆ්ලෙක්ෂන් කියන කොටසින් මේ විදියට රිෆ්ලෙක්ෂන් එකක් උඩට මවුස් එක ගෙනියනකොට ඔයගලන්ට පේනවා ඇති ඒ අදාළ රිෆ්ලෙක්ෂන් එක අපි සිලෙක්ට් කරන ටෙක්ස්ට් එකේ වෙනස් වීම මේ විදිහට සිදු වෙනවා. මට අවශ්‍ය රිෆ්ලෙක්ෂන් එක තෝරාගත්තට පස්සේ මවුස් එකේ left button එක ක්ලික් කිරීමෙන් ඒ රිෆ්ලෙක්ෂන් එක ඇප්ලයි කර ගැනීමට පුළුවන්. ඒ වගේම අපිට මේ ටෙක්ස්ට් එකට outer glow එකක් ලබා ගැනීමට පුළුවන්. ඒ කියන්නේ අපි බලමු මෙතනදී ටෙක්ස්ට් එක සිලෙක්ට් කරලා මෙතනදී ඔයගලන්ට පේනවා ඇති glow කියලා ලිස්ට් එකක් තියෙනවා. මෙතනදී මේ glow එක උඩට මවුස් එක ගෙනිච්චාම ඔයගලන්ට පේනවා ඇති මේ විදිහට ටෙක්ස්ට් එක වටේට blur වුණු කලර් එකක් අපිට මේ විදිහට ඇප්ලයි කර ගැනීමට පුළුවන් මේ glow කොටසින් මේ ආකාරයට. ඒ අදාළ preset glow එක උඩට මවුස් එක ගෙනියනකොට ඔයගලන්ට පේනවා ඇති මෙතනදී අපි සිලෙක්ට් කරන ඉන්න ටෙක්ස්ට් එකේ outer glow එකක් ඇඩ් වීම සිදු වෙනවා. මෙතනදී අපි outer glow එකක් ලබාගෙන සිටිනවා නම් අපිට ඒ outer glow එක ඉවත් කරලා දාන්න පුළුවන්. මෙතනදී මේ glow කියන section එකෙන් මෙතනදී no glow කියන තේරීම ලබා ගැනීමෙන් අපි glow එකක් ලබාන සිටියා නම් ඒක ඉවත් කරලා දාන්නට පුළුවන්.